හලෝ ළමයි එන්නකො මාත් එක්ක සැලොන් යන්න. ඔන්න ඉතින් මං සැලොන් එකට යනවා තමයි ඉන්නේ. හද බල යනවා ඉතින් එතෙන්ට යනකම් සැලොන් කෞශික තමයි මගේ වැඩවලට මම තෝරගත්තේ. ඉතින් මං මගේ ජීවිතේ ලබපු හොඳම සහ තෝරගත්තු හොඳම තේරීමක් කෞශික. ඉතින් thank you අක්කේ මගේ වැඩ හැම එකම මගේ ලස්සන කරලා දුන්නා. මම උදේම ගිය පළවෙනි කස්ටමර් මං හිතන්නේ ඔව්. ඊට පස්සේ කට්ටිය වයිබ්‍රෝස් එම හදන්න. ඉතින් අපි සඳු අක්කා කිව්වා එතකන් චොට්ටක් වෙලා ඉන්න. ටක්කලා වයිබ්‍රෝ ටික හදලා අපි වැඩ ටික පටන් ගමු කියලා. ඒ අතරතුරේ අපේ හබියත් ඉන්නවා. ඉතින් බලාගෙන මං වැඩ කරගෙන ඔන්න ඉතින් හැම දෙයකම මාත් එක්කන අපේ හබිය එහෙම ඉත්තේ මගේ පාරේ ආවා. හරිද? මම දැන් ගිහින් before after scene එකට පොඩක් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එතකොට අපි කෞශියක් ආවිත් තිබුණේ නැහැ වෙන වැඩ වගේකට ගිහිල්ලා තිබුණා. එයා ආව ගමන් අපි අපේ වැඩ ටික පටන් ගත්තා. හරිද? අන්න යාට පස්සේ අපි eyebrows හදාගෙන facial එකක් දාගෙන කලර් එකත් apply කරගෙන ඉස්සරහට කට් එක කපන්න තමයි දැන් යන්නේ. මම layer cut එකක් කැපුවේ මගේ කොණ්ඩේ ගොඩක් damage වෙලා තිබුණේ කලින් පාර salons වල ගිහිල්ලා ගොඩක් bleach creams භාවිත කළා. මගේ hair ගොඩක් damage වෙලා තිබුණේ. ඉතින් ඒ damage ටික අයින් කරගෙන ලස්සනට මගේ hair එක ගොඩක් ලස්සනට මං හිතුවටත් වැඩි ලස්සන මම වැඩි කරලා දුන්න කෞශික thank you. ඒ වගේම තව ඉස්සරහට ලස්සන වැඩ ටිකක් මම යත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඔන්නෝම තමයි මගේ සැලොන් එකේ වැඩ ටික උනේ. අන්න බලන්නකෝ ඩැමේජ් වෙලා තිබුණ මගේ hair එක කෞශික් එක්ක දවසෙන් කොච්චර ලස්සනට හදලා දුන්නද කියලා. ඉතින් අපි බලමු අවුට්පුට් එක කොහොමද ආවේ කියලා. මට ඒ වෙලේ ආපු සතුට නම් කියා ගන්න බෑ ගයිස්. මාරම ලස්සනයි. එහෙම කළොත් ඔබ කියාවි මොඩ ගෑනි මං මොඩ ගෑනි මං මඩේ ලගින තාරාවන්න වන්නද මං ගොවුරු දලින් මොන ගජමුතු අරගන්නද මං චිපල හිමිත සිරියහනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මොඩ ගෑනි මං මොඩ ගෑනි මං. බලන්නකො මේ වීඩියෝ එක. ආයෙත් ඇවිත් මට ලං වෙලා අවසන්නකෝ සිතුදේ සිත්බලාවි උගින් සිනාසි මොනවා රාකියාවි. හරි ළමයි දැන් අපි යමු කන්න. මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. සැලොන් එකේ වැඩ ඉවරයි. කොහොමද මාත් ඉවරයි? අපිත් ඉවරයිලු. අපි දැන් යනවා දයියකට. අතුරේ තියෙන්නේ කොහෙද මේ පතුල් පානේ. අපි දැන් ගොඩක් දුරට ඒකට තමයි යන්නේ. අපි ගිහින් ඒකට ගිහින් වීඩියෝ එකක් අරන් එන්න. තාටා. මෙන්න මෙතන තමයි පතුල් පානේ හන්දිය මම හරියටම දන්නේ නැහැ. කුමාර පතුල් පානේ තියෙන දයියා thai restaurant එකක්. කෑම ගොඩක් රසයි. අපි දෙන සමානෙන් එළියට ගියාම මෙතනින් තමයි වැඩිපුර කෑම කන්න කැමති. ඉතින් යාළුවනේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා බලන්නකො මගේ ලස්සන hair එක. අපි දෙන්න ඊට පස්සේ කැම කාලා හැම ෂේප් එකේ ගෙදර ගියා. ඔන්නම තමයි ඉතින් අද මගේ සැලොන් බ්ලොග් එක ඉවර වෙන්නේ guys. thank you මගේ වීඩියෝ එක බලන් ඉදියටයි අහන් ඉදියටයි ටටා බයි උමා.